හරිද? මම කිව්වේ සමාජීය ව්‍යුහයන් පන්ති සංස්කෘතීන් පිළිබඳව සමාජ විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම. 16 උත්තරේ දේශපාලන සමාජ විද්‍යාව යන කුමක්ද කියන්නේ? සමාජීය ව්‍යුහයන් පන්ති සංස්කෘතීන් පිළිබඳව සමාජ විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම. සමාජ විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම. හරිනේ. ඊට පස්සේ අපි යනවා 17 වෙනි ප්‍රශ්න. 17 වෙනි ප්‍රශ්න. දේශපාලන චින්තනය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? 17. දේශපාලන චින්තනය යන්නෙන් අදහස් කරන්නේ 17. දේශපාලන චින්තනය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? දේශපාලන චින්තන යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? දේශපාලන චින්තන. දේශපාලන ක්‍රියාත්මක වේ. දේශපාලන හා සමාජ විද්‍යාවේ එකිනෙකට සමාජය තුළ දේශපාලනය ක්‍රියාත්මක වේ. දේශපාලනය හා සමාජ විද්‍යාව එකිනෙකට සමීප විද්‍යාවන් වේ. උත්තරේ වැරදිද කියලා දාන්නේ නැත්නම් මම උත්තරේ කිව්වා වැරදි කියලාද කිව්වේ? හා හරිද කියලා දාන්නේ. ඔව් සමාජය තුළ දේශපාලනය කියන දේ ක්‍රියාත්මක වෙනවා මේක අපි දන්නවා. හරිද? දේශපාලන විද්‍යාව කියන්නේ සමාජ විද්‍යාවකුත් තමයි අපි ඒකත් දන්නේ. හරිද? මේ දෙකම හරි. හරිද? මේ දෙකම හරි. මෙතන ආන්නේ දේශපාලන සමාජ විද්‍යාව යන කුමක්ද කියලා. හරිද? එතකොට අර පොඩ්ඩක් අපි පැහැදිලි කරලා කියනවා. තේරෙනවද? සමාජය දේශපාලන සමාජය පිළිබඳ දේශපාලන විද්‍යාවෙන් ඉගෙන ගන්න කොහොමද කියන එක පොඩ්ඩක් අපි පැහැදිලි කරන්න. හරිද? ඔයගොල්ලෝ හොඳයි අර ඔයගොල්ලෝ මූලික අදහස ඔයගොල්ලෝ තියෙනවා. ඔයගොල්ලන්ට අර ගලපලා කියා ගන්න බැරි එක තියෙන්නේ. හරිද? පොඩ්ඩක් පැහැදිලි කරලා කියා ගන්න බැරි එක තියෙන්නේ. ඒතරේ වැරද්දක් නැහැ. ඔයා කියන එක හරියි. අර පොඩ්ඩක් පැහැදිලි වෙන්න. කියනවා සමාජයේ මොන මොන වගේ තැන්ද අපි අධ්‍යයනය කරන්න කියන එක පොඩ්ඩක් පැහැදිලි වුණා නම් සුපිරි. හරිද? ඊට පස්සේ අපි කිව්වේ කීවෙනි ප්‍රශ්නය 17. දේශපාලනය චින්තනය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? දේශපාලන චින්තනය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? ඒකට අපේ දැම්මා කවුද චනුදී රාජ්‍ය නිදහස කියලා. ගායත්මී මොකද කිව්වේ? ගායත්මී මොකද කිව්වේ? ගායත්මීකට මොකද කියන්නේ? ඔකට උත්තරේ වෙන්නේ ඔව් හරි හරිද රාජ්‍ය නිදහස කියන සංකල්පවල සංකල්ප ගැන අධ්‍යයනය කිරීමක් තමයි මේ දේශපාලන චින්තනය තුළ වෙන්නේ. හරිද? ඔක රාජ්‍ය නිදහස විතරක් නෙමෙයි තව සංකල්ප තියෙනවා. මොනතරම් සංකල්ප තියෙනවා? රාජ්‍ය තියෙනවා අපි ඉගෙන ගන්න. සාධාරණත්වයේ තියෙනවා, බලය තියෙනවා. හරිද? ආණ්ඩුවේ ස්වභාවය, දූෂිතභාවය. හරි. ඔය සංකල්ප ගැන අධ්‍යයනය කිරීම තමයි දේශපාලන චින්තනය කියන්නේ. හරිනේ? මේක ලියාගන්න උත්තරේ හරියට. හරියට ලියාගන්න මේක. රාජ්‍ය කමා බලය කමා සාධාරණත්වයේ රාජ්‍ය
කමා බලය කමා සාධාරණත්වය 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 හා නිදහස රාජ්‍ය බලයේ සාධාරණත්වය හා නිදහස යන සිද්ධාන්තයන් පිළිබඳ අධ්‍යයනයකි. යන සිද්ධාන්තයන් පිළිබඳ අධ්‍යයනයකි. රාජ්‍ය බලය සාධාරණත්වය හා නිදහස යන සිද්ධාන්තයන් පිළිබඳ අධ්‍යයනයකි. තව ඕන තරම් ඔබට සංකල්ප දාගන්න පුළුවන්. හරිද? අපි අධ්‍යයනය කරනවා. මම ටිකයි කිව්වේ. හරිද? රාජ්‍ය බලයේ සාධාරණත්වය නිදහස නිදහස යන සිද්ධාන්තයන් පිළිබඳ අධ්‍යයනයකි. සිද්ධාන්තයන් පිළිබඳ අධ්‍යයනයකි. සිද්ධාන්තයන් පිළිබඳ අධ්‍යයනයකි. හරිනේ? ඊළඟ ප්‍රශ්නේ 18 වෙනි ප්‍රශ්නේ. 18 වෙනි ප්‍රශ්නේ. මේ 18 වෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් හැදෙන්න ඕනේ. හරිද? සාම්ප්‍රදායික නැත්තම් සම්භාව්‍ය දේශපාලන ප්‍රවේශයට අයත් ප්‍රවේශ තුනක් නම් කරන්න කියලා ප්‍රශ්නය දෙනවා. ප්‍රවේශ තුනක් නම් කරන්න. සාම්ප්‍රදායික දේශපාලන ප්‍රවේශයට අයත් ප්‍රවේශ තුනක් නම් කරන්න. සාම්ප්‍රදායික දේශපාලන ප්‍රවේශයට අයත් ප්‍රවේශ තුනක් නම් කරන්න. කියමු බලන්න ප්‍රවේශ තුන. එකයි කියන්නේ. අපි ඉගෙන ගත්ත ප්‍රවේශ ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. එකක් සම්භාව්‍ය අනික නූතන. හරිද? 20 වෙනි සියවසේට පෙර එකයි 20 වෙනි සියවසෙන් පසු එකයි කියලා අපි ඉගෙන ප්‍රවේශ කොටස් දෙකකට බෙදනවා. ඒ කොටස් දෙකෙන් මේ යන්නේ සම්භාව්‍ය නැත්නම් සාම්ප්‍රදායික ප්‍රවේශය. හරිද? ඔව් දාර්ශනික ප්‍රවේශය. කාටිය තුලනාත්මක ප්‍රවේශය. ඔය තන පිළිදාන එක. ඔබට දාගන්න පුළුවන් දාර්ශනික ප්‍රවේශය, පෞරුෂේය අධ්‍යයන ප්‍රවේශය, තුලනාත්මක අධ්‍යයන ප්‍රවේශය, තව ඓතිහාසික ප්‍රවේශය කියලා තිබ්බා. ඒක අපි ඉගෙන ගන්න. හරිද? ඔබ දාගන්න පුළුවන්. සම්භාව්‍ය අධ්‍යයන ප්‍රවේශය කොටස. හරිද? දාර්ශනික ප්‍රවේශය, තුලනාත්මක අධ්‍යයන ප්‍රවේශය, පෞරුෂේය ප්‍රවේශය. හරිද? ඒකට 18ක් හරි. 19. 19. සමාජ සංවිධානය යන්නේ දේශපාලන විද්‍යාලයේදී අදහස් කරන්නේ කුමක්ද? මේ ප්‍රශ්නේම පළවෙනි පාඩමට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. හරිද? ඒ වුණාට මේවා අපි කරන එක වටිනවා. හරිද? ඉස්සරහට හම්බෙන පාඩම් එක දැන් පොඩ පොඩ ඇලෙන එක හොඳයි. හරිද? ඔයගොල්ලෝ අනිත් ඉස්කෝලේ ඔක කරලානේ දින්නේ අවුලක් නැහැ. මොකක් හරි කීමක් ගහගන්න පුළුවන්. අපි කතා කරමු ඉස්සරහට යමු. හරිද? 19. සමාජ සංවිධානය යන්නේ දේශපාලන විද්‍යාවේදී අදහස් කරන්නේ කුමක්ද? සමාජ සංවිධානය. සමාජ සංවිධානය කියන්නේ මොකක්ද? කියමු බලමු. සමාජ සංවිධානයක් කියන්නේ මොකක්ද? දන්නවා. සංවිධානය හරි.
ඔකට උත්තරය ඇවිල්ලා මෙහෙම ලියන්න. හරියයි කිව්වොත්. මෙයා කිව්වා මේ කවුද ගයත්මි කිව්වා දේශපාලන පක්ෂ සමාජිකයන්ගේ එකතුවකින් සෑදුණු කණ්ඩායම් කියලා. පක්ෂ සමාජිකයෝ නෙමෙයි පුතේ. ඒකට පක්ෂ සමාජිකයොත් එකතු වෙනවා. ඒකට හරියටම කියන්න ඕනේ සමාජ කණ්ඩායමක් පොදු අරමුණක් ගොඩනගාගෙන ඒකට යම්කිසි නායකත්වයක් දීලා ඒ අරමුණ හබා යන තමයි සමාජ සංවිධානය කියන්නේ. හරිද? ඒකට මෙහෙම දාගන්න උත්තරේ. පොදු අරමුණු ඉටු කර ගැනීම සඳහා පොදු අරමුණු ඉටු කර ගැනීම සඳහා ඔයගොල්ලෝ හොඳයිද? පොදු අරමුණු ඉටු කර ගැනීම සඳහා පොදු අරමුණු ඉටු කර ගැනීම සඳහා යම් නීතිමාලාවකට සහ නායකත්වයකට යටත් පොදු අරමුණු ඉටු කර ගැනීම සඳහා යම් නීතිමාලාවකට සහ නායකත්වයකට යටත් පොදු අරමුණු ඉටු කර ගැනීම සඳහා යම් නීතිමාලාවකට සහ යම් නීතිමාලාවකට සහ යම් නීතිමාලාවකට සහ යම් නීතිමාලාවකට සහ නායකත්වයකට යටත්ව නායකත්වයකට කොට නායකත්වයකට යටත්ව නායකත්වයකට යටත්ව ගොඩනගා ඇති ආයතනයකි ගොඩනගා ඇති ආයතනයකි ගොඩනගා ඇති ආයතනයකි තත්ත්වයකි ආයතනයකි පොදු අරමුණු ඉටු කර ගැනීම සඳහා යම් නීතිමාලාවකට සහ නායකත්වයකට යටත්ව ගොඩනගා ඇති යම් ආයතනයකි හරිද පොදු අරමුණු ඉටු කර ගැනීම සඳහා යම් නීතිමාලාවකට සහ නායකත්වයේ යටත්ව නායකත්වයකට යටත්ව ගොඩනගා ඇති යම් ආයතනයකි ගොඩනගා ඇති යම් ආයතනයකි හරිනේ ඊළඟ ප්‍රශ්නෙට දානවේ කතා කරා ඊළඟ ප්‍රශ්නේ 20 20 මේ ප්‍රමිතිකරණ ප්‍රවේශය කියන්නේ පරණ සිලබස් හරිද අලුත් සිලබස් නෙමෙයි මේ ප්‍රශ්නේ කපලා මේවල දාගන්න තුලනාත්මක ප්‍රවේශය යනු කුමක්ද 20 තුලනාත්මක ප්‍රවේශය යනු කුමක්ද 20 තුලනාත්මක ප්‍රවේශය යනු කුමක්ද
තුලනාත්මක ප්‍රවේශය අනුව කුමක්ද? මොකද්ද තුලනාත්මක ප්‍රවේශය කියන්නේ? දාන්න බලන්න. ඔවා කියන්න පුළුවන්. උගන්නන්නේ නේද? තුලනාත්මක ප්‍රවේශය අනුව කුමක්ද? තුලනාත්මක ප්‍රවේශය කියන්නේ මොකක්ද? කෙටියෙන් දාන්න. කෙටියෙන් දාන්න. ලොකුවට මේ ගහන්න එපා. හයිලයිට් වෙන්න ඕනේ වචනේ දැම්මත් ඇති. තුලනාත්මක ප්‍රවේශය කියන්නේ මොකක්ද? එනවනේ. තුලනාත්මක ප්‍රවේශය කියන්නේ මොකක්ද? තුලනාත්මක ප්‍රවේශය කියන්නේ මොකක්ද? යම් සිද්ධියක් ගැටලුවක් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සංසන්දනාත්මක ලෙස අධ්‍යයනය කෙරෙව්. හරි. හරි. අර කවුද? ජනුති යාක්ෂණය. හරි. සිග්නල් මොකක් හරි අවුලක් වෙන්නේ. ජනුති දාන්න බෑ. ජනුති උත්තරේ දාන්න බෑ. තුලනාත්මක ප්‍රවේශය කියන්නේ මොකක්ද? තුලනාත්මක ප්‍රවේශය කියන්නේ මොකක්ද? ටක් ගන්න. තුලනාත්මක ප්‍රවේශය කියන්නේ මොකක්ද? ටක් ගන්න. ටක් ගන්න. මෙහෙම දාන්න. මෙහෙම දාන්න. යම්කිසි ප්‍රපංචයක් හෝ ගැටලුවක් පිළිබඳව යම්කිසි ප්‍රපංචයක් හෝ ගැටලුවක් පිළිබඳව යම්කිසි ප්‍රපංචයක් හෝ ගැටලුවක් පිළිබඳව යම්කිසි ප්‍රපංචයක් හෝ ගැටලුවක් පිළිබඳව
යම්කිසි ප්‍රපංචයක් හෝ ගැටලුවක් පිළිබඳ සංසන්දනාත්මකව අධ්‍යයනය කිරීම මගින් සංසන්දනාත්මකව අධ්‍යයනය කිරීම මගින් සංසන්දනාත්මකව අධ්‍යයනය කිරීම මගින් විසඳුම් කරා එළඹීමයි. සංසන්දනාත්මකව අධ්‍යයනය කිරීම මගින් විසඳුම් කරා එළඹීමයි. විසඳුම් කරා එළඹීමයි. විසඳුම් කරා එළඹීමයි. විසඳුම් කරා එළඹීමයි. සංසන්දනාත්මකව අධ්‍යයනය කිරීම මගින් විසඳුම් කරා එළඹීමයි. විසඳුම් කරා එළඹීමයි. විසඳුම් කරා එළඹීමයි. විසඳුම් කරා එළඹීමයි. හරිනේ? විසඳුම් කරා එළඹීමයි. හරිනේ? ඊළඟ ප්‍රශ්න. අපි කතා කරේ 20 නේ. 21ද? 21. 21 දාගන්න සමාජ විද්‍යාත්මක ප්‍රවේශය කියලා. 21 සමාජ විද්‍යාත්මක ප්‍රවේශය යනු කුමක්ද? සමාජ විද්‍යාත්මක ප්‍රවේශය යනු කුමක්ද? දාගෙන ඒකට උත්තරේ දාන්න බෑ. සමාජ විද්‍යාත්මක ප්‍රවේශය යනු කුමක්ද? සමාජ විද්‍යාත්මක ප්‍රවේශය යනු කුමක්ද? දාන්න බෑ. සමාජ විද්‍යාත්මක ප්‍රවේශය යනු කුමක්ද? උත්තරයක් දාන්න.
नाव टाइप करो। समाज विद्यात्मक प्रवेश। समाज विद्यात्मक प्रवेश ಕೆಟಿಯಿಂದ ಕೂಡ ಟೈಪ್ करන්න ಕೆಟಿಯಿಂದ ಸಮಾಜ ವಿದ್ಯಾತ್ಮಕ ಪ್ರವೇಶ ಅನುಕೂಲ समाज विद्यात्मक प्रवेश अनुभव taggalah oh dan समाज विद्यात्मक प्रवेश के अनुभव udah liatin tagga ගොයත් මිදෙන්න බල දේශපාලනය ක්‍රියාත්මක වන්නේ සමාජය තුළය මේ පිළිබඳව අධ්‍යයනය කරන ප්‍රවේශය ඔව් ඒක හරි චනුදිත් දාන්න බලන්න චනුදිත් දාන්න ඕන විතරේ චනුදිත් දාන්න බලන්න ඇටි වෙලා මම ටග්ගයි කියන්නේ වෙලා යන්නේ ඒක අන්න මං කියන උත්තරේ සමාජය පිළිබඳව සමාජය පිළිබඳව සමාජය පිළිබඳව සමාජය පිළිබඳව සමාජය පිළිබඳව සමාජය පිළිබඳව විද්‍යාත්මකව හැදෑරීම විද්‍යාත්මකව හැදෑරීම හරිද
සමාජය පිළිබඳව විද්‍යාත්මකව හැදෑරීම. සමාජය පිළිබඳව විද්‍යාත්මකව හැදෑරීම. ඊළඟ ප්‍රශ්නේ 22. දේශපාලන බලය සහ අධිකාරිය අතර ප්‍රධාන වෙනස කුමක්ද? දේශපාලන බලය සහ අධිකාරිය අතර ප්‍රධාන වෙනස කුමක්ද? මෙහෙම දාගන්න පල්ලේ. දේශපාලන බලය කියලා දාලා පොඩි ඊතලයක් හරි ඉරි කැලක් හරි ගාගන්න ඉස්සෙල්ලා. දේශපාලන බලය කියලා ඉරි කැලක් ගහගන්න. නැත්නම් ඊතලයක් ගහගන්න. දේශපාලන බලය. අන් අය තමාට අවශ්‍ය දේ කරවීමට ඇති හැකියාවයි. අන් අය තමාට අවශ්‍ය දේ කරවීමට ඇති හැකියාවයි. දේශපාලන බලය කියන්නේ. අන් අය තමාට අවශ්‍ය දේ කරවීමට ඇති හැකියාවයි. අන් අය තමාට අවශ්‍ය දේ කරවීමට. අන් අය ලවා තමාට අවශ්‍ය දේ කරවීමට. අන් අය ලවා තමාට අවශ්‍ය දේ කරවීමට ඇති හැකියාවයි. දේශපාලන බලය කියන්නේ අන් අය ලවා තමාට අවශ්‍ය දේ කරවීමට ඇති හැකියාවයි. අන් අය ලවා තමාට අවශ්‍ය දේ කරවීමට ඇති හැකියාවයි. අන් අය ලවා තමාට අවශ්‍ය දේ කරවීමට ඇති හැකියාවයි. හරිද? ඊට පස්සේ දාගන්න දේශපාලන අධිකාරිය කියලා. පල්ලෙන් දාගන්න දේශපාලන අධිකාරිය කියලා. ඒක ඉස්සරහින් ඊතලයක් ගාලා ලියා ගන්න. නීත්‍යානුකූලභාවය සහ නීත්‍යානුකූලභාවය සහ දේශපාලන අධිකාරිය කියලා දාගෙන ඉස්සරහින් ඊතලයක් ගාලා මෙහෙම ලියා ගන්න. නීත්‍යානුකූලභාවය සහ නීත්‍යානුකූලභාවය සහ පිළිගැනීම සහිතව නීත්‍යානුකූලභාවය සහ පිළිගැනීම සහිතව පිළිගැනීම සහිතව
නීත්‍යානුකූලභාවය සහ පිළිගැනීම සහිතව බලය භාවිතා කිරීමේ අයිතියයි. බලය භාවිතා කිරීමේ අයිතියයි. බලය භාවිතා කිරීමේ අයිතියයි. නීත්‍යානුකූලභාවය සහ පිළිගැනීම සහිතව බලය භාවිතා කිරීමේ අයිතියයි. බලය භාවිතා කිරීමේ අයිතියයි. හරිද? නීත්‍යානුකූලභාවය සහ පිළිගැනීම සහිතව බලය භාවිතා කිරීමේ අයිතියයි. බලය භාවිතා කිරීමේ අයිතියයි. ඊළඟ ප්‍රශ්නේ 23. දේශපාලන පද්ධතියක ආදාන සහ ප්‍රදාන නෙමෙයි ප්‍රතිදාන කියලා. දේශපාලන පද්ධතියක ආදාන සහ ප්‍රතිදාන යනු මොනවාද? දේශපාලන පද්ධතියක ආදාන සහ ප්‍රතිදාන යනු මොනවාද? ඉන්පුට් සහ අවුට්පුට්. ආදාන ඇවිල්ලා ආදාන කියලා දාගෙන ඉස්සරේ. සෝරි පල්ලෙන් ආදාන කියලා දාගෙන ඉස්සරෙන් පොඩි ඊතලයක් ගහගෙන ආදාන. ආදාන කියලා දාන්න. ආදාන. ඊතලයක් ගහගෙන ඉස්සරේ. මේව ලියන්න. ජනතාව විසින් පද්ධතියට ඉදිරිපත් කරන ඉල්ලීම් සහ ලබා දෙන සහාය ජනතාව විසින් පද්ධතියට ඉදිරිපත් කරන ජනතාව විසින් පද්ධතියට ඉදිරිපත් කරන ඉල්ලීම් සහ ලබා දෙන සහාය ආදාන කියලා දැම්මා ඊතලයක් හරි ඉරි කැලක් හරි ගැව්වා ජනතාව විසින් පද්ධතියට ඉදිරිපත් කරන ජනතාව විසින්